ආයුබෝවන් හිතවත් යහළුවනේ මහාචාර්යතුමා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ සොබා දහමේ තවත් එක් අභිරහස් සහ ඊටමත් දුර්ලභ නිර්මාණයක් ගැන කතා කරන්න. ඔබ දන්නවද මේ මුළු ලෝකෙම එකම එක දූපතක විතරක් ජීවත් වන හරිම සුවිශේෂී ගති ලක්ෂණ තියෙන මුහුදු පක්ෂියෙක් ඉන්නවා. ඔහු නමින් ඇබට්ස් බූබී. මේ පක්ෂියා අදවන විට ලෝකයෙන්ම වඳ වී යාමේ තර්ජනයට එන්ඩේන්ජර්ඩ් මුහුණ දීලා ඉන්නේ. ඇයි මේ පක්ෂියා මෙතරම් සුවිශේෂී වෙන්නේ? ඔවුන්ගේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද? අද අපූර්ව පක්ෂියාගේ සම්පූර්ණ විස්තරය විමසා බලමු. ඇබට්ස් බූබී කියන නම මේ පක්ෂියාට ලැබුණේ කොහොමද? 1892 වර්ෂයේදී ඇමරිකානු ජාතික පක්ෂි විද්‍යාඥයෙක් වන විලියම් ලුවී ඇබට් විසින් තමයි මේ පක්ෂියාව මුලින්ම සොයාගත්තේ. ඔහු මේ සොයාගත්තේ ඉන්දියන් සාගරයේ තියෙන ඇසම්ප්ෂන් දූපතෙන්, ඇසම්ප්ෂන් අයිලන්ඩ්. හැබැයි අවාසනාවකට වගේ 1900 අවුරුද්දෙන් පස්සේ ඒ දූපතෙන් මේ පක්ෂීන් සම්පූර්ණයෙන්ම වඳ වී ගියා. දැන් මේ පක්ෂීන් මුළු ලෝකයටම ඉතිරි වෙලා ඉන්නේ එකම එක දූපතක විතරයි. ඒ තමයි ඕස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපත, ක්‍රිස්මස් අයිලන්ඩ්. විද්‍යාත්මකව මොවුන්ව හඳුන්වන්නේ පපසුලා ඇබොටි කියලා. ඇබට්ස් බූබී පක්ෂියෙක් දැක්කම අපිට අනිත් මුහුදු පක්ෂීන්ගෙන් වෙන් කරලා අඳුරගන්න හරිම ලේසි. මොවුන් ප්‍රමාණයෙන් තරමක් විශාලයි. වැඩුණු පක්ෂියෙක් සෙන්ටිමීටර 80ක් විතර දිගයි. ශරීරය සුදු පාට වුණාට පියාපත් සහ වල්ගය කළු පාටට හුරුයි. මොවුන්ගේ හොට බීක් නිසා හරිම විශේෂයි. පිරිමි පක්ෂියාගේ හොට ලා නිල් හෝ අලු පාටට හුරුයි. ගැහැණු පක්ෂියාගේ හොට ලා රෝස පාටක් ගන්නවා. ඒ වගේම මොවුන්ගේ පියාපත් හරිම ශක්තිමත්. පැයට කිලෝමීටර ගණනාවක වේගයෙන් මුහුද මතුපිට පියාසර කරන්න මොවුන්ට පුරුවන්. මම කලින් කිව්වා වගේ දැන් මොවුන්ගේ එකම නිවහන වෙන්නේ ක්‍රිස්මස් දූපත. මේ දූපත පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවට කිලෝමීටර 350ක් විතර දකුණෙන්. ඇබට්ස් බූබී පක්ෂීන් අනිත් මුහුදු පක්ෂීන් වගේ නෙවෙයි. ඔවුන් කැමති වැසි වනාන්තර, රේන් ෆොරෙස්ට්ස් ඇතුලේ ජීවත් වෙන්න. විශේෂයෙන්ම දූපතේ තියෙන උසම ගස්වල මුදුනේ තමයි මොවුන් කැඳලි හදන්නේ. මේ වගේ ගස්වලට කියන්නේ ඉමර්ජන්ට් ට්‍රීස් කියලා. පොළොවේ ඉඳන් අඩි 100ක් 150ක් විතර උසින් තමයි මොවුන් ඉන්නේ. මේ පක්ෂීන් ආහාර සොයාගෙන යන්නේ ගැඹුරු මුහුදට, ඩීප් සී. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ආහාරයට ගන්නේ පියාඹන මාළු, ෆ්ලයිಯಿಂగ్ ෆිෂ් සහ දැල්ලන්, ස්ක්විඩ්. මොවුන් ආහාර අල්ලන ක්‍රමය හරිම පුදුමයි. අහසේ ඉඳන් එකවරම වතුරට කිමිදිලා ප්ලන්ජ් ඩ්‍රයිවිං තමයි ගොදුර අල්ලගන්නේ. සමහර වෙලාවට ආහාර සොයාගෙන දූපතේ ඉඳන් කිලෝමීටර් 40-50ක් ඈතට මුහුදට පියාසර කරන්නත් මොවුන් පසුබට වෙන්නේ නැහැ. ඇබට්ස් බූබී පක්ෂීන් ලෝකයෙන් වඳ වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය, බ්‍රීඩිංగ్ සයිකල්, හරිම මන්දගාමී වීම. මොවුන් අවුරුදු 2කට හෝ 3කට සැරයක් තමයි එක බිත්තරයක් විතරක් දාන්නේ. ඒ බිත්තරය රැකගන්න ගැහැණු සහ පිරිමි දෙන්නම උදව් වෙනවා. පැටියා බිහි වුණාට පස්සේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් යනවා ඒ පැටියාට තනිවම පියාසර කරන්න පුළුවන් වෙන්න. මේ තරම් දිගු කාලයක් පැටවුන් රැක බලා ගන්න වෙනත් මුහුදු පක්ෂියෙක් ලෝකේ නැති තරම්. මේ පක්ෂීන් හරිම දීර්ඝායුෂ විඳින සත්ව කොට්ටාසයක්. සාමාන්‍යයෙන් ඇබට්ස් බූබී පක්ෂියෙක් අවුරුදු 40ක් විතර ජීවත් වෙනවා. මොවුන් හරිම පක්ෂපාතී සත්තු. එකවරක් සහකරුවෙක් තෝරාගත්තම ජීවිත කාලය පුරාම ඒ සහකරුව එක්කමයි ඉන්නේ. මේකට කියන්නේ මොනගමස් කියලා. ඔවුන්ගේ sannivedanayaත් හරිම අපූරුයි. ගස් මුදුන් වලින් දන් එකිනෙකාට ශබ්ද නගමින් පණිවිඩ හොමාරු කරගන්නවා. 1960 සහ 70 දශකවල ක්‍රිස්මස් දූපතේ විශාල වශයෙන් ෆොස්ෆේට් කැණීම් සිදු කළා. මේ නිසා මොවුන් ජීවත් වුණ උස ගස් විශාල ප්‍රමාණයක් කපා දැමුවා. මේක මේ පක්ෂීන්ට එල්ලවුණු ලොකුම පහරක්. මොකද ගස් කැපුවාම වනාන්තරයේ ඇතුළක තදින් හුලං හමන්න පටන් ගත්තා.
ඒ තද හුළඟ නිසා ගස් මුදුන්වල තිබුණු පක්ෂි කැදලි බිමට වැටලා විලාශ වුණා. අදටත් මොවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් තමයි වාසස්ථාන අහිමිවීම, හැබිටෙට් ලොස්. මෑතකාලීනව මේ පක්ෂීන්ට එල්ල වුණු තවත් භයානක තර්ජනයක් තමයි කහ පිස්සු කුහුඹුවන්, yellow crazy ants. මේ කුහුඹුවන් පිටතින් පැමිණි ආක්‍රමණශීලී විශේෂයක්. ඔවුන් දූපතේ සුපර් කොලනි හදාගෙන ඉන්නවා. මේ කුහුඹුවන් පක්ෂීන්ගේ කැදලිවලට ඇතුළු වෙලා බිත්තර සහ කුඩා පැටවුන්ට හානි කරනවා. ඒ වගේම පක්ෂීන්ගේ ආහාර දාමයටත් මේ කුහුඹුවන් ලොකු බලපෑමක් කරනවා. දැන් ඕස්ට්‍රේලියානු රජයේ සහ විද්‍යාඥයින් මේ පක්ෂියාව බේරගන්න ලොකු සටනක් දෙනවා. ක්‍රිස්මස් දූපතෙන් 60කට වඩා වැඩි ප්‍රමාණයක් දැන් ජාතික උද්‍යානයක් නැෂනල් පාර්ක් විදිහට නම් කරලා තියෙන්නේ. අර මම කිව්ව කුහුඹුවන් පාලනය කරන්න විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කැපී ගිය වනාන්තර නැවත වගා කිරීම, රීෆොරෙස්ටේෂන් කටයුතුත් ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා. මේ නිසා දැන් ඔවුන්ගේ ගහණය යම් මට්ටමක ස්ථාවරව පවතිනවා. යාළුවනේ, දැනට ලෝකයේ ජීවත් වෙන්නේ ඇබට්ස් බූබි පක්ෂීන් යුගල 2500ක් 3000ක් වැනි ඉතාම අඩු සංඛ්‍යාවක්. දේශගුණික විපර්යාස, ක්ලයිමේට් චේන්ජ් නිසා ඇතිවන දැඩි සුළං සහ කුණාටු මොවුන්ගේ අනාගතයට ලොකු අභියෝගයක්. සොබාදහමේ මේ වටිනා නිර්මාණය රැක ගැනීම අපේ වගකීමක්. ක්‍රිස්මස් දූපතේ වැසි වනාන්තරවල අඩි 150ක් කුසින් පියාඹන මේ නිහඬ පාලකයා ලෝකෙන් සදහටම සමුගත්තොත් ඒක පක්ෂි ලෝකයට සිදුවන පියවිය නොහැකි පාඩුවක්. අද අපි කතා කළ ඇබට්ස් බූබි ගැන තොරතුරු ඔබ මීට කලින් දැනගෙන හිටියද? මේ වගේ තවත් අපූර්ව තොරතුරු දැනගන්න මහාචාර්යතුමා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් දවසක මෙවැනිම විශ්මිත තොරතුරක් කරන් මම එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.